අපි බලමු මෙන්න මේ දරුවා ඉතින් මේ දරුවගේ ලකුණු හොඳටම අඩුයි. ඉතින් මේ දරුවා පාසල් එන්නේ නැහැ වැඩිය. ඉඳලා හිටලා සතියකට දවසක් සමහරවිට මාසයකට දවසක් වගේ තමයි ඇවිල්ලා තියෙන්නේ. පැමිණීම තියෙන්නේ මේ වාරයට 133යි. හරි තොර හොඳටම දුර්වලයි 80ක් එන්න ඕනනේ. ඉතින් ඒ ඇවිල්ලා නැහැ. ඉතින් ඒ ළමයාගෙන් මම ඇහුවාම ඒ ළමයා කියනවා මේ උදේවරු පන්ති තියෙන නිසා ඒවට යනවා කියලා. එතකොට උදේවරුව පන්ති වලට යනවනම් ලකුණු ගන්න දෙපයි. එතකොට මේ ළමයා ලකුණු අරගෙනත් නැහැ. එතකොට මේ ඉතින් මම මේ ළමයි එක්ක කතා කරලා බැලුවා සුහදව මේ ළමයි විශාල මුදලක් වියදම් කරනවා ලොකු කාලයක් ගත කරනවා මේ පන්ති යන්න නමුත් ප්‍රතිඵලයක් නැහැ. ඒතර මේ දෙමව්පියන්ගේ සල්ලි අපරාධේ. ඉතින් මේ ඉස්කෝලේ එවනවා නම් මේ කොහොම හරි මේ ඉස්කෝලෙන් ඉගෙන ගන්න පුළුවන්. අපි මේ පුතාගේ බලමු. මේ පුතාගේ ලකුණු 60 තියෙනවා 73යි 81යි තියෙනවා. මේ ළමයාගේ පැමිණීම 184ක් තියෙනවා 184යි. මේ පුතා උදේවරු පන්ති යන්නේ නැහැ කියනවා. මේ අපි අහුවා. ඉතින් මේ ළමයාත් යම් පන්තියකට යනවා. හැබැයි ගිහලා නිකන් ඉන්නේ නැහැ. ඒ පන්තියේ ගණන් හදන්න ඉගෙනුවේ නැති වුණාට ඒ ළමයා ගෙදර ඇවිල්ලා වෙනම පේපර් කරනවා. අර ගුරුවරයා කියනකම් ඉන්නේ නැහැ. ඇත්තරම මෙහෙ ඇවිල්ලා ඒ පුතා මේ අපෙන් අහගන්න ගුරුවරුන්ගෙන් අහගෙන අඩු වියදමකින් ඉගෙන ගන්න පුතේ. ඇත්තරම අනිත් අයත් එහෙම කරන්න ඕනේ. ඉතින් මේ ළමයා ගත්තොත් ඒ ළමයාගේ ලකුණු එකකට 45යි අනිකට 52යි අනිකට ඇවිල්ලා නැහැ ඇබ්සන්ට් කියලා තියෙනවා. පැමිණීම 78යි. ඉතින් හොඳයි යම් ගානකින් දුර්වලතා තියෙනවා. මේ ළමයා ආවේ නැතේ එදා අසනීපෙන් හිටිය කියලා තමයි මම අර්ථා වුනේ. ඉතින් අපරාධෙ එන්න ඕනේ. මොකද සමහර ගුරුවරු ඉන්නවා මේ ටර්ම් ටෙස්ට් වලට යන්න එපා කියන ගුරුවරු ඉන්නවා. ඒ ගුරුවරයාගේ ඉන්න ළමයි ගොඩක් මේ ඇවිල්ලා පේල් වෙලා යනවා. මොකද ටර්ම් ටෙස්ට් එකකටවත් තමන්ගේ තත්ත්වයක් දැනගන්න විදියක් නැහැ. එතකොට ඒ නිසා මේ ගොල්ලෝ ළමයි ටර්ම් ටෙස්ට් එකට එවන්න. ඉතින් දෙමව්පියනි ඉතින් ඔය මං කීපයක් ගත්තේ හැමදාම ඉස්කෝලේ වන්න පුළුවන් තරම් අඩු වියදමින් ඉගෙන ගන්න. ඔය රැල්ලට ළමයි ගොඩක් ඉන්නවා කියලා කිව්වට එහෙම පන්තියට ගියාට වැඩක් නැහැ. ඔයගොල්ලෝ හිතන්න ඒ වැඩියම පේල් වෙන්නේ ඒ පන්ති වලම තමයි. ඉතින් ඔයගොල්ලෝ වැඩි සම්භාවිතාවක් තියෙන්නේ ඒ පේල් වෙන පැත්තට යාම. හරි? මොකද වැඩි පිරිසක් ඉන්නේ ඒවා පේල් වෙන අය. ඒකට මුදල් ගෙවලා ඇයි පේල් වෙන්නේ? එකක් දෙමව්පියන්ගේ මුදල් අපරාධය. නේද? ඉතින් මේ පුතාලා පොඩ්ඩක් කල්පනා කරන්න එක මේ ඇත්තටම මේ දවසකට ගණන් 5ක් 6ක් හරි හදන්න පටන් ගන්න මේ ගුරුවරු ඉන්නවා. පොළ ඇව්වොත් කියා නොදෙන්නේ නැහැ මේක ගුරුවරයෙක්වත්. ඒ නිසා මේ ගුරුවරුන්ගෙන් උපරිම ප්‍රයෝජන ගන්න. ඉතින් ඇත්තටම මේ ලංකාවේ හැමතැනම ඒ ළමයි පුරුදු වෙලා තියෙන්නේ අර ළමයි ගොඩක් ඉන්න පන්තිය තමයි හොඳ. එහෙම හොඳ නම් ඒකේ ඉන්න ඔක්කොම පාස් වෙන්න එපේ. හරි එහෙම පාස් වෙන්නේ නැහැ. ඉතින් ඔයගොල්ලන්ට පෙන්නන එක වෙනයි ඇත්ත වෙනයි. ඉතින් මේ ඒ නිසා රැවටෙන්න එපා. ඉතින් ඔයගොල්ලෝ දෙමව්පියන්ව රවට්ටනවා. ඒ නිසා ඉතින් මෙතන දෙමව්පියෝ බලන්න මේ දරුවෝ මොනවද කරන්නේ? දවසකට ගණන් 5ක් හදපම් පුතේ කියලා පොඩ්ඩක් උනන්දු කරවලා මේ මොනවා හරි පොඩි වැඩ ටිකක් කරවන්න. ෆේල් වෙන්න ඉඩ දෙන්න එපා.